welcome back to my channel Panchali since 2025. කලින් vlog එකට comment කරලා තිබ්බා. ඔයාලා හැමෝටම thank you. ඉතින් ඔයාලා කියලා තිබ්බා සතියට එකපාරක් හරි වීඩියෝ එකක් ගෙනෙන්න කියලා. ඉතින් ළමයි දැන් අපිට චූටි family එකක් තියෙනවා, YouTube family එකක්. ඉතින් මට හරිම සතුටුයි. ඉතින් ඔයාලා ටික දෙනා වෙනුවෙන් මම week එකට එක vlog එකක් හරි ගේන්න try කරනවා කියලා හිතුවා. මේක ඇත්තටම study vlog එකක්. මොකද ඔයාලා දන්නවා AAT exam එකට මම මේ දවස්වල prepare වුණා. ඉතින් exam එකට prepare වුණ විදිහයි exam එකට ගියපු ටිකයි තමා මම video clips ටිකක් record කරගත්තා vlog එකක් හදන්න. මේ Saturday දවසක් අම්මි තාත්ති goal trip එකක් ගිහින් ඉන්නේ. මම ගියේ නැහැ මට exam තියෙන නිසා. අච්චම්මයි මමයි බ්ලැකී තමා ගෙදර ඉන්නේ. වෙනද කවුරුත් නැති වෙලාවට මට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. හැබැයි එක්සෑම් ළඟ නිසා මම හිතුවා පාඩම් කරන්න ඕනේ කියලා. මේ වීඩියෝ එක රෙකෝඩ් කරන ගමන් තමයි මම දැක්කේ කමෙන්ට් එකක් තියෙනවා. අක්කා කෙනෙක් අහලා තිබ්බා AAT exams ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ එන වීඩියෝ එකෙන් මම හිතුවා AAT exams ගැන, එතකොට register වෙන ඒවා ගැන, study materials ගත්ත ඒවා ගැන පොඩි වීඩියෝ එකක් කරන්නම් කියලා. ඉතින් ඔයාලා AAT exams කරන්න බලාගෙන ඉන්නවා නම් stay tuned. මම ඉතින් අන්තිම මොහොතේ හරීම panic වෙලා past papers හොයනවා කරන්න. මම දැන් කරන්නේ පාඩම් කරන්නේ financial controls and audit subject එක. පහුගිය දවස්වල campus එකේ assignments උයි දේවල් තිබ්බ නිසා මට ගොඩාක් studies වලට AAT studies වලට focus කරන්න බැරි වුණා. ඒ නිසා මම හැබැයි වැඩ කරගෙන ආවා මුලින් ඉඳන්ම ටික ටික. ඉතින් අන්තිම දවස්වල මම ආයෙත් revise කරන එකයි past papers කරන එකයි තමයි කරන්නේ. කොහොමත් revise කරන එක කරන්න හොඳම විදිහක් තමා past papers කරන එක. past papers කරගෙන යද්දී අපිට කොහොමත් check වෙනවා අපි මොනවද පාඩම් කරලා තියෙන්නේ, මතක නැත්තේ මොනවද, මතක මොනවද කියලා ඔක්කොම check වෙනවා. මේක February වල first week එකේ vlog එක කියලා මං කිව්වද දන්නේ නැහැ. ඒකෙම තමයි කොහොම හරි තනියෙන් ඉන්න ලාවට මට හරීම කම්මැලිව යන්න. ඒ නිසා දැන් උයන්න ගියොත් මට ඒවා ක්ලීන් කරන ඒවා ඔක්කොම ඉවර කරන්න ගියොත් පාඩම් කරන්න වෙලාවක් නැති වෙනවා.
මොකද අපිට වීකෙන්ඩ් එකේනේ එක්සෑම් තියෙන්නේ. ඒ නිසා මම මගේ ඊසි රෙසිපි එකට සෑන්ඩ්විච් එකක් හදාගන්නවා. ඒක තමයි ලෝකෙ ලස්සන සෑන්ඩ්විච් එක. හරි මම දන්නවා මගේ වීඩියෝ ක්ලිප්ස් එච්චර ලස්සන නැහැ කියලා. මොකද මම වැඩිය ලොකු එෆර්ට් එකක් යොදවන්නේ නැහැ වීඩියෝ ක්ලිප්ස් ලස්සනට ෆිල්ම් කරන්න. මොකද මම මගේ ඩේ ටු ඩේ ලයිෆ් එක ෆිල්ම් කරන්නේ. එතකොට මම කැමති රියල් ලයිෆ් එක ෂෙයා කරගන්න. අනිත් එක මම මගේ මෙමරිස් ඔක්කොම කලෙක්ට් කරන ලයිෆ් ටයිම් channel එකක් මේක. සහ මම දැනට ෆෝකස් කරන්නේ ස්ටඩි ව්ලොග්ස් වලට තමයි ගොඩක්ම. ඉස්සරහට ඒක කොහොම වෙනස් වෙයිද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මම කලින් ඇවිල්ලා කොහේ හරි ෆෝන් එක තියලා රෙකෝඩ් වෙන්න දාලා මම බොරුවට දන්නේ නැහැ වගේ ඇවිල්ලා ඒ වගේ ක්ලිප්ස් මේකෙන් හොයාගන්න බැරි වෙයි මගේ channel එකෙන්. අනේ මොකද ඒවට කරන්න මට ටයිම් එකක් නැහැ. ඒව කරනවා නම් ඒව ලස්සනට කරන්න ඕනේ. මම දැකලා දිනවා ලස්සනට ඒ විදිහට channel කරනවා. මං ඉතින් එහෙම කරන්නේ නැහැ. ඒ නිසා ඔයාලට මගේ channel එකෙන් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. මොනවද තර්ජන ටික? පොඩි ස්ටඩි ටිප්ස් දෙකක් ෂෙයා කරගන්න. මම පාඩම් කරන ක්‍රමය තමයි ඒ කියන්නේ මට මතක හිටින ක්‍රමය තමයි මේ විදිහට ලියලි පාඩම් කරන එක. මම හිතන්නේ මේක ගොඩක් කට්ටියට හරියනවා. මොකද නිකන් කටපාඩම් කරනකොට දැන් අපි තියරි එකක් දැනගත්තම ඒ තියරි එකේ concept එක හරියට තේරුම් අරගෙන නිකන් මයින්ඩ් මැප් වගේ ගහන්න ඕනේ. මෙන්න මේක මයින්ඩ් මැප් එකක් වගේ ගහගෙන අපි දන්න හැමදේම මේකේ ලියන්න ඕනේ. එහෙම ලියලි පාඩම් කරද්දී මම හිතන්නේ කටපාඩම් කරනකොට වඩා ගොඩාක් මතකෙ හිටිනවා. අපිට පේනවා වීඩියෝස් බලන ගොඩක් කට්ටිය AT එක්සෑම් කරන කට්ටිය වගේ. එතකොට ඒකෙත් මම පාස් පේපර්ස් මේ විදිහට කරගෙන යනවා. යුනිට් එකකින් යුනිට් එකට මෙන්න මේ විදිහට පාස් පේපර්ස් කරා. තාම කරගෙන යන ගමන් මොකද මම පාස් පේපර්ස් කරන්න පටන් ගත්තේ මේ එක්සෑම් එකට ලං වෙලා. අනිත් එක තමයි මෙන්න මේ විදිහට පාඩමේ තියෙන දේවල් හැමදේම ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ විදිහේ කොලයක් අරගෙන මේක මෙන්න මේ විදිහට දෙකට නමලා ඉස්සෙල්ලාම ටයිටල් එක ලියන්න. ටයිටල් එක ලියලා මොනවද ඒකේ තියෙන දේවල් කියලා ලියන්න. මෙන්න මේ විදිහට දැන් අපි පාඩමක් ගත්තොත් ඒ පාඩමේ මොන හරි සබ් ටොපික්ස් තියෙනවා. ඒකේ මොනවද තිබ්බේ මොනවද පාඩම් කරේ ඒ හැමදේම මෙන්න මේ විදිහට ලියා ගන්න ඕනේ. එහෙම ලියා ගත්තාම ඊළඟට අපි මේක රිවයිස් කරද්දී අපිට පොත පෙරලන්න කලින් අපිට මොකක් හරි පැන්සලක් හරි අරගෙන මෙන්න මෙහෙම බල යන්න පුළුවන්. මේක මතකද? දැන් මූල්‍ය වාර්තාකරණයේ විශ්වසනීයත්වය කියලා කියන්නේ මොකක්ද? මේ විදිහට මොනවද මේකේ දැන් අභ්‍යන්තර පාලන පද්ධතිය කියලා කියන්නේ මොකක්ද? ඒකේ සංරචක මොනවද තිබි කියලා මෙහෙම ලියා ගත්තම අපිට ටික් දදා යන්න පුළුවන්. පොඩි රයිට් එකක් දදා යන්න පුළුවන්. මේක මතකයි. මෙහෙම මතක් කර යන්න පුළුවන්. CA වල තව මෙච්චරක් තමයි තියෙන්නේ. ඒක පාඩම් කරලා මේකේ පාස් පේපර්ස් ටික කරලා ඉවර වුණාම මම ඊළඟට යනවා අද CPT වලට. ඇත්තටම සෑහෙන කාලෙකින් තමයි මම මෙච්චර ප්‍රොඩක්ටිව් උනේ. නැත්තම් ගෙදර කවුරුත් නැත්තම් මට නිදා ගන්න හිතෙනවා. ඒ වුණාට එක්සෑම් ළඟලා නිදා ගන්න බැහැනේ. ඒ නිසා මම කොහොම හරි මේ දවසේ ගොඩාක් පාඩම් කරා.
FCA වල මම අර ඉතුරු වෙලා තිබ්බ පාඩම පාඩම් කරලා ඉවරයි. දැන් තමයි ඉවර වුනේ. මම සින්දුවක් දාගෙන ඉන්නේ ඔයාලට ඒක ඇහෙනවද දන්නේ නැහැ. කොපිරයිට් වදින්ද දන්නේ නැහැ. ඔන්නට මම පෙන්නනම් ඒක මාර ලස්සනයි. මම මේ දවස්වල ඉස්සර පරණ සින්දු අහන ඉස්සර පරණ සින්දු ඒ මොකද්ද? ඒ කියන්නේ ඉස්සර පරණ සින්දු නෙමෙයි. ඒ කියන්නේ අවුරුදු 10කට 12කට කලින් ආපු සින්දු මම මේ දවස්වල අහනවා මාර ලස්සනයි. ටැක්ස් වලට යන්න කලින් සින්දුවක් අහලා ගියොත් හොඳයි කියලා මට හිතෙනවා. නැත්නම් ඔළුව කචල් වෙයි. ඉතින් මේ එක්සෑම් එක දවසට කලින් දවසේ රෑ ඔයාලා දන්නවනේ මං දැන් ෆයිනල් එක තමයි ලියන්නේ. අපිට එක්සෑම් තියෙන්නේ ඇන්තනිස් බොයිස් එකේ නුවර. ඉතින් මම ගොඩාක් වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නෑ එක්සෑම් එකට ගිහලා. මොකද වීඩියෝ ක්ලිප්ස් ගන්න තරම් මට හොඳ සිහියක් තිබ්බේ නෑ. ඒ වෙලාවේ පොඩ්ඩක් පැනික් වෙලා හිටියේ. කොහොම හරි දැන් වීඩියෝ එකේ අන්තිම වෙනකන් අපි ඇවිල්ලා ඉන්නේ. ඔයාලා වීඩියෝ එක අන්තිම වෙනකන් බලුවට thank you so much. Don't forget to subscribe to my channel. අපි ඉක්මනට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.